2026 අගෝස්තු මාසේන රෙසිඩන්සි චේන්ජ් එකත් එක්ක නිව්සීලන්ඩ් මාස්ටර්ස් වලට පොයින්ට්ස් ක්ලේම් කරලා රෙසිඩන්සි ඇප්ලයි කරන්න දැන් ගොඩක් අය රෙඩි වෙලා ඉන්නවා. මේ වීඩියෝ එක අපි අරගෙන එන්නේ ඔයාලා දැනගෙන ඉන්න ඕනේ වැදගත්ම දේවල් ගැන ඔයාලට ආයෙත් පාරක් අයිඩියා එකක් දෙන්න. මම ලහිරු කූරගම ලයිසන්ස් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්. ඒකේ පළවෙනි රික්වයර්මන්ට් එක තමයි ඔයාගේ එම්ප්ලොයර් ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට කම්පැනි එක දැනටමත් ඇක්‍රෙඩිටඩ් නැත්නම් ඔයා අනිවාර්යෙන්ම රෙසිඩෙන්සි වීසා එක ඇසෙස් කරන්න වෙලාව වෙනකොට ඔයාගේ එම්ප්ලොයර් ඇක්‍රෙඩිටඩ් වෙන්න ඕනේ. ඒ නිසා ඇක්‍රෙඩිටේෂන් එක අනිවාර්යෙන්ම ඔයා අරගන්න ඕනේ. දෙවෙනි එක තමයි ඔයා අලුත් ජොබ් ඔෆර් එකක් අරගෙන රෙසිඩෙන්සි ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ ජොබ් එකට අදාළව සැලරි එක දැනට තියෙන මීඩියන් වේජ් එක ඒ කියන්නේ $35 per hour කියන එක තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ඔයාගේ බැචලර්ස් ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න අවශ්‍ය වෙනවා ඔයා මාස්ටර්ස් ක්වොලිෆිකේෂන් වලට පොයින්ට් 6ම ක්ලේම් කරනවා නම්. ඒ නිසා ඔයාගේ බැචලර්ස් එක අනිවාර්යෙන් ඔයා NCET QA ඇසෙස්මන්ට් එකක් කරන්න ඕන. ඒ ක්වොලිෆිකේෂන් එක exempt from assessment කියන ලිස්ට් එකේ නැත්තම්. මොකද NCET QA ඇසෙස්මන්ට් එකට up to 3 months වගේ යන්න පුළුවන් නිසා අනිවාර්යෙන් බැචලර්ස් ඇසෙස්මන්ට් එක ඔයා as soon as possible කරගන්න වෙනවා. ඊට අමතරව බලන්න ඔයාගේ පොලිස් රිපෝට් එක. එතකොට ඔයාගේ අවුරුදු 17ට වැඩි ෆැමිලි මෙම්බර්ස්ලා හැමෝම අනිවාර්යෙන්ම පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ මෙඩිකල්ස් අනිවාර්යෙන්ම within 36 months අරගත්ත මෙඩිකල් සර්ටිෆිකේට්ස් වෙන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ ෆැමිලි මෙම්බර්ස්ලාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ගැන ඔයා අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඔයාගේ අවුරුදු 16ට වැඩි ඩිපෙන්ඩන්ට් චිල්ඩ්‍රන්ලා වගේම ඔයාගේ පාර්ට්නර්ත් ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක කම්ප්ලයි කරන්න ඕනේ. මේ ඔක්කොම දේවල් වලට ඇඩිෂනලි ඔයාට අවශ්‍ය වෙන ඉම්පෝර්ටන්ට්ම දේ තමයි ස්කිල් එම්ප්ලොයිමන්ට් එක කියන එක. එතකොට ඒ ස්කිල් එම්ප්ලොයිමන්ට් එක ගැන හරියටම ඇසෙස්මන්ට් එකක් කරගන්න අවශ්‍ය වෙනවා. මොකද ස්කිල් එම්ප්ලොයිමන්ට් එකක් කියලා කියන්නේ මීඩියන් වේජ් එකට ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයර් කෙනෙක් ගාව ස්කිල් ලෙවල් 1 to 3 ජොබ් එකක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා ජොබ් එක කරන්න සූටබලි ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ. එතකොට ඒ එක්කම බලන්න ඕන දේ තමයි ANSCO කෝඩ් එකක් එක්ක ඔයාගේ ජොබ් එක හරියට මැච් වෙන්න ඕනේ. ඒ කියන්නේ ජොබ් ටයිටල් එක නෙමෙයි ජොබ් එකේ තියෙන ජොබ් ඩියුටිස් ගැන තමයි ඔයා අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ඔයාගේ ජොබ් ඩියුටිස් හරියට ඒ ANSCO කෝඩ් එකත් එක්ක මැච් වෙන්නේ නැති වුණොත් ඔයා ජොබ් ටයිටල් එක මොකක් ඔයාගේ තිබුණා වුණත් ඔයාගේ වීසා එකේදී අදාළ ජොබ් කෝඩ් එකත් එක්ක ඔයාව මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන හරියටම අවධානය යොමු කරලා ඔයාගේ රෙසිඩෙන්සි වීසා එක සබ්මිට් කරන්න. එහෙම නැති වුණොත් රෙසිඩෙන්සි එකට යන කොස්ට් එක ලොකු ගාණක්. ඒක අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ලොකු වේස්ට් එකක් වෙන්න පුළුවන්. මොකද රෙසිඩෙන්සි කියන්නේ ලෝ එකක්. ඒ නිසා ඔයගොල්ලන්ට හිතන විදිහට නෙමෙයි රෙසිඩෙන්සි එක අනිවාර්යෙන්ම ඇප්ලයි කරන්න ඕනේ. ඔය දේවල් හරියටම ලෝ එකේ විදිහට කම්ප්ලයි කරලා තමයි ඔයගොල්ලෝ හැම වෙලේම රෙසිඩෙන්සි වීසා එකක් සබ්මිට් කරන්න ඕනේ.